හරි. අද බොහෝ විශේෂ දවසක්. ඉස්සෙල්ලා මම කියන්න ඕනේ සුබෝදෑසනක් වේවා කියලා ඔක්කොටම. දැන් මේ අද අපේ ගමනේ මූලාරම්භය අද අපි කතරගම යන්නයි යන්නේ. එතකොට ඔබට මේ ඉදිරියෙන් පේන්නේ මහියංගනේ කේශ ධාතුන් තැන්පත් කරලා හදලා තියෙන අපේ ස්තූපය. මහියංගන රජමහා විහාරය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනේ නගරයේ පිහිටි ප්‍රධාන ස්ථානයක් බෞද්ධ උරුමයක් අපේ. ඒතර මේ මහියංගනේ කියන එක හැදිලා තියෙන්නේ බිම්තැන්න කියන පදයෙන් බෙදිලා. එතකොට මහියංගනය කියන නගරය බෞද්ධ දෙස් විදෙස් ජනතාවගේ ගමනාන්තයක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. දැන් මේ භූමි පරිසරයට වලට ආවට පස්සේ ඔබට වැඳ පුදා ගන්න බොහෝ තැන් තියෙනවා. හරි, මේක තමයි අපේ ගමනේ මූලාරම්භය. අපි මෙතන ඉඳන් ඉදිරියට මේ වැඩසටහන කරගෙන යමු. අපි යමු. ජනප්‍රයදට අනුව මේ යක්ෂයන්ගේ ගැටීම මත හරිද? ඒ කියන්නේ මේ ජනප්‍රයදට අනුව යක්ෂයන් දමනය කළ ස්ථානය තමයි ඔය මේ ඔබ ඉස්සෙල්ලා දැක්ක චෛත්‍ය ඉදි කරලා තියෙනවා කියලා කියන්නේ. දැන් ඔබට ඉදිරියෙන් පේනවා ඓතිහාසික මහා සම්මන් දේවාලය මේ මහියංගන පුදබිමේ. ඉතින් මේ අද දවස බොහෝ වැහිබර කාලගුණයක් තියෙන. ඒ හින්දා මේ බොහෝමයක් සංචාරකයන්ගෙන් පිරී ගිය තැනක් බවට අද පේන්නේ නැහැ.